ජනතාවට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් කාර්. මොකද අපි වාහන ගෙන්නන්න බැරි තැන ලොකු ඇනුම් ටිකක් කරන් දහස් ගණනක් එක් ප්‍රධාන සමාගමක් ඉන්නවා තව සමාගම් තියෙනවා. ඉතින් ඒ වාහන දැන් අරගෙන මාස ගානකින් මිලියන 2කින් 3කින් වාහන මිල බස් වෙනවා. ඒතකොට ජනතාවට මොකක්ද දෙන්නේ මිලදී ගත්ත කෙනෙක්ට? දැන් අද වාහනයක් ගත්තාම ඒ පුද්ගලයා මාස ගානේ මිලියන ගානක් බහැලා. ඉතින් අනිත් එක තව දෙයක් සලකන්න මේ චීන වාහනවලදී තව විශේෂ දෙයක් තියෙනවා. චීන වෙළඳපොළ හරි ලෝකෙම දැන් ඉලෙක්ට්‍රික් වාහන තමයි වෙළඳපොළ තියෙන්නේ. වාහනයක වෙළඳපොළ ලොකු වෙන්න එම නිෂ්පාදකයන් විසින් කරන්නේ ඒ වාහනේ මොඩල් එක ඉක්මනට අලුත් කරනවා. උන්ට ඒ හැකියාව තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද මේ අපි ගන්න වාහනේ අවුරුදු 3ක් විතර ගොඩාක් පරණයි. ඒක ජපානයේ එහෙම කරන්නේ නැහැ. ජපාන් වාහන යම්කිසි පොඩි වෙනස්කම් කළා ඒකේ වාහනේ වටිනාකම තියෙන හැමදාම. ඒක තමයි ඒක වෙළඳ වටිනාකමක් වාහනේ. චීන වාහන වල එහෙම නෙමෙයි. මම හිතන අවුරුදු දෙකක් ඇති වෙල හාත්පසින් වාහනේ වෙනස්. අපි ගන්න වාහනේ මම හිතන මිලියන 20කට ගත්තා නම් මිලියන 7ක් 8කටවත් වටින්නේ අවුරුදු 6ක් විතර ඇති. ජපාන් වාහනේ කවදාත් අවුරුදු 20ක් ගන්න 3 ගුණයක් විතර වටිනවා. ඉතින් වාහනයක් ගද්දි ගොඩක් හිතන්න ඕනේ. අනිත් එක තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න තව විශේෂ දෙයක් තමයි ගෙදර තමුන්ගේ charge කරන එකක් හදාගත්තේ නම් ලොකු වෙළඳ පාඩුවක් වෙනවා. මොකද රටට තෙල් වලින්. මොකද එක්ක ඒක සෝල් එකක් හයි කරන්න ඕනේ. මං හිතන්නේ වාහනයක් ගන්නවා නම් තමුන් හිතන්නේ දෙවනි වෙළඳාමක් සහ තමුන්ගේ ඒක ආයෝජනයක් කියලා. මං හිතන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තට පස්සේ දැන් ඔය මිලියන 2ක් බැස්ස කියන්නේ අවුරුදු කොච්චර තෙල් ගහන්නද කියන්නකො පෙට්‍රල් ගහුවත් අවුරුදු කීයක් ගහන්නද කියන්නේ. ඒතකොට මේ වාහනේ වටිනාකම් බැල එච්චර ගානක් ඉතින් මේ පාඩුවත් එක්ක. ඉතින් මං හිතන්නේ ඒක දෙපාරක් හිතන්න ඕනේ ජනතාව වාහනයක් ගද්දි සුදුසු දේ ගන්න. මං හිතන්නේ ජනතාව විතරයි බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද ගොඩාක් තාක්ෂණික අනුන වාහන තියෙනවා. මොකද ජපාන් උනත් දැන් තියෙන ලොකු අලුත් විදියට එනවා. ජෙනරේටරෙන් දුවන ඉලෙක්ට්‍රික් වාහන. එන්ජින් හරි පොඩි එන්ජිමක්. අර රේස් එක වගේ, එක්ස්ට්‍රේල් එක වගේ, අවුරා වගේ තියෙන නිසා මේ වගේ දේවල් මම හිතන්නේ මේ වගේ අලුත් තාක්ෂණය තමයි ජපාන්ට යන්නේ. ඉතින් ජනතාවට දෙපාරක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.